ආයුබෝවන් සුබ දවසක්. ඉතින් සිම්පල් ඇස්ට්‍රොලොජි නාලිකාව තුළින් අදත් විශේෂ වැඩසටහනක් ගේන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ දිනවල ඉතාමත් විශේෂ ග්‍රහමාරුවක් සිදු වෙමින් පවතිනවා. එය කිසිවක් නෙවෙයි බුධගේ ග්‍රහමාරුව තමයි. ඉතින් ඔබට ඉස්සරෙන් තිරේ පේන මැති විශ්ව කේන්දරය. විශ්ව කේන්දරයේ එම ස්ථානයත් ඔබට පෙන්වා දී තිබෙනවා. මොකද ඔබගේ දැනුමට සරලන පරිදි තමයි අපේ කණ්ඩායම මේ වෙලාවේ මේ ස්ක්‍රීන් එකේ ඔබට දාලා තිබෙන්නේ. ඉතින් මේ බුධ මාරුව කියන්නේ ඇත්ත වශයෙන්ම බුධ ග්‍රහතුමා එන්නේ කටක රාශියට. කටකය කියන්නේ බුධ ග්‍රහතුමාට සතුරු රාශියක්. ඇත්ත වශයෙන්ම බුධ ග්‍රහතුමා කියන්නේ බුධ හූ තමයි ජ්‍යොතිෂයේ අපි සඳහන් කරන්නේ. ඉතින් අපි දන්නවා කටක රාශිය කියන්නේ කටක ලග්නයේ අධිපතිය චන්ද්‍රයා. ඉතින් කටක ලග්නයේ චන්ද්‍රයා කියන්නේ මේ වැස්ස නියෝජන කරන ග්‍රහයක්. සෞම්‍ය ගතිය, තෙත ගතිය නියෝජන කරන ග්‍රහයක්. මේ දවස්වල ඔබේ පළාතට ඉඳලා හිටලා වහින්න වැටි, පායන වැටි, හිටිය ගමන් අවු වෙනවත් ඇති, හිටිය ගමන් වැස්සක් දෙනවා ඇති. ඉතින් ඒ කියන්නේ ඉතින් වද වෙන්න එපා. මොකද මේ ගැටලුව පොඩ්ඩක් තිබෙන්නේ මේ බුධ ග්‍රහතුමා කටකයට සංක්‍රාන්ති උනේ පැමිණියේ ජූනි 22 වෙනිදා. ඉතින් ජූනි 22 වෙනිදා මෙතුමා මේ බුදු ග්‍රහතුමා පැමිණීමත් සමගම නොයෙක් විපර්යාසයන් ගොඩක් සිදු වුණා. ඉතින් ඒ සම්බන්ධව ඉතින් අද මම මේ කතා කරන්න හේතු උනේ විශේෂයෙන්ම බුධ ග්‍රහය නියෝජනය කරන දේවල් පොඩ්ඩක් අපි සලකා බලමු. බුධ ග්‍රහය ගොඩක් වෙලාවට ජනමාධ්‍ය පැත්තත් නියෝජනය කරනවා. කුඩා දරුවන් නියෝජනය කරනවා. ඔයාගේ බුද්ධිය නියෝජනය කරනවා. ඒ වගේ තමයි ඔයාලගේ සම පිළිබඳවත් නියෝජනය කරනවා මේ බුධ ග්‍රහතුමා. තව දේවල් ගොඩක් තියෙනවා. මේ දේවල් ටිකක් විශේෂිතයි. ඉතින් මේ බුධ ග්‍රහතුමාගේ මේ ග්‍රහ ගෝචරය මේ ජූනි 22 වෙනිදාට අගෝස්තු මාස අන්තිම වෙනදී. ඒ වගේම තමයි ජූනි 22 පටන් ගත්ත මේ බුධ ග්‍රහතුමා වක්‍ර ගමනක යෙදෙනවා 18 වෙනිදා. ඉතින් ඒක තව ටිකක් නරක අතට එන්න පුළුවන්. නමුත් ධනාත්මකව සිතන්න අපිට පුළුවන් එතුමා බුධ ග්‍රහතුමාව ඉතාමත් මිත්‍ර කරගෙන බුධ ග්‍රහතුමාව යාළු කරගෙන අපිට මේ වැඩේ කරගෙන යන්න. අපි බලමු මේ තත්කාල කේන්ද්‍රය පොඩ්ඩක් සටහන චුට්ටක් මේ නිරීක්ෂණය කරලා ඔබට පේනවා ඇති මේෂ විශ්ව කේන්දරය වෙන්නේ මේෂය. මේෂයේ සිගුරු ග්‍රහතුමා ඉන්නේ අංක 1 කොටුවේ. දෙවෙනි කොටුවේ කවුරුවත් නැහැ. රවි චන්ද්‍ර ගුරු යන ග්‍රහ සංයෝගයේ ඉන්න තුන්වෙනි කොටුවේ. හතරවෙනි ස්ථානයේ බුධ ග්‍රහතුමා ඉන්නේ. මම ඔබට කිව්වනේ කටකය කියලා. ඒ වගේම තමයි පස්වෙනි ස්ථානයේ. පස්වෙනි ස්ථානයේ ඉන්නේ කුජයි කේතුයි. ඒ වගේම 6 වෙනි ස්ථානයේ කවුරුවත් නැහැ. 7 8 9 10 ඔන්න 11 රාහුතුමා ඉන්නවා. කුම්භ රාශිය ඉන්නවා. ඒ වගේම තමයි මීන රාශියේ සෙනසුරු ග්‍රහතුමා ඉන්නවා. ඉතින් මෙම විශ්ව කේන්ද්‍ර මේ සංයෝගයත් එක්ක චාමර යෝග වශී යෝගය කියන යෝගයක් හැදෙනවා. ඒක තමයි විශ්ව ශක්තිය බලවත් වීම හේතු කොටගෙන මතක ඇති ඔබට 16 වෙනිදා මේ මාස ජූනි මාස මෙගා පවර් දොතරේ පතකුත් හැදුනා යම් වාසනාවන්ත එක්ක. ඉතින් ඔබට පේනවා ඇති ওই රවි චන්ද්‍ර ගුරු කියන සංයෝගය රවි සමග ගුරු ඇදෙනවා කියන්නේ ගොඩක් වෙලාවට ගුරු සල්ලි වලට කාරක ග්‍රහතුමා. ඒක රවි තමයි රාජකාරකයා. ඔබට පේනවා ඇති මේ මෙවර ලැබුණු මෙගා පවර් දිනුම් මැදීම ඉතාමත් සුවිශේෂ දිනුම් මැදීමක් හැදුණා කෝටි 400 ගානක. ඉතින් එතන ඔබට පේනවා ඇති රාජකාරක ග්‍රහයක් ගුරුත් සමග සංයෝග වීම චන්ද්‍රයක් සමග. ඉතින් ඒක විශේෂ බලයක්. ඔබට ඉදිරියේදී මම කියලා දෙන්නම් මේ ටිකට් ගන්න විදිය කොහොමද කියලා. ඒ කියන්නේ ග්‍රහචාරය මත ඔබට පුළුවන් ඔබටත් එවැනි වාසනාවන්ත ගන්න. අපි පොඩ්ඩක් මාතෘකාවේ පොඩ්ඩක් එළියට ගියා සමාවන්න. මොකද හේතුව තමයි මේ පිළිබඳව විශේෂ වැඩසටහන කයිමත් කරන්න බෑ. මේ වැඩසටහන තුලින් තමයි ඔබට මේ පිළිබඳව කෙරෙන්නේ. ඉතින් අපි අයිමත් යමු අර බුධ ග්‍රහතුමාගේ පොඩ්ඩක් මේ කටකයට සංක්‍රාන්ති වුණු ගැන පොඩ්ඩක් අර කටකයට ආපු පිළිබඳව. ඉතින් බුධ ග්‍රහය ඔබ දන්නවා ඇති ගොඩක් වෙලාවට කුඩා දරුවන් නියෝජනය කරනවා. ඔබටත් ඉන්නවනම් නිවසේ කුඩා දරුවන් විශේෂයෙන්ම මේ දිනවල ගංගා ආශ්‍රිත මුහුදු ආශ්‍රිත බිල් ආශ්‍රිත දේවල්ට යනවනම් ඔබේ අවධානය අනිවාර්යයෙන්ම තිබෙන්නට ඕන. ඒ වගේම තමයි ඔබගේ සමෙහි යම් මොන හරි ගැටලුවක් තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න අමතක කරන්නම එපා. ඒක තමයි ප්‍රධානම දේ. දෙවෙනි එක තමයි ඔබේ දරුවෝ ගැනම තමයි මේ කියන්නේ. අධ්‍යාපනයේ මේ දවස්වල ටිකක් උනන්දු වෙන අඩු නම්
ඒවට කළ යුතු පිළිවෙත් ටිකක් තිබෙනවා. මම ඉදිරියේදී කියන්නම්. ඒ වගේම තමයි බුද්ධ ග්‍රහයාගෙන් මේ ජනමාධ්‍ය, සෝෂල් මීඩියා, Facebook, WhatsApp වගේ, Twitter වගේ, Instagram වගේ දේවල්, TikTok වැනි දේවල් යම් ගැටලු ඇති වෙන්න පටන් ගනී. මතක තබා ගන්න මේ දවස්වල ඔයගලට සිග්නල්, ඒ කියන්නේ ෆෝන් එකට එන අඩුයි නේද? අන්න එතන තමයි දැන් ගැටලු. ඒක පටන් ගත්තේ මේ මාසේ, ජූනි මාසේ 10 වෙනිදා වගේ ඉඳන්. ඒක ගොඩක් දිස්ත්‍රික්ක වලට ඔබගේ අදාළ ජාලවල සිග්නල් අඩුවීමක් පවතිනවා. අන්න ඒක තමයි කියන්නේ ජ්‍යොතිෂයේ මේ ජනමාධ්‍ය නියෝජනය කරන බුදුරජාණන්තුමා කියලා. හරි. අපි ඊළඟට දැන් මේවට කරන්න ඕනේ. දැන් ඔබ කලබල වෙන්න එපා, බය වෙන්න එපා. ඒවට තියෙනවා කරන්න පිළිවෙත්. අපි මේ පිළිවෙත් දැන් කරමු. හොඳයි. බුදුරජාණන්තුමාට අපි මෙන්න මෙහෙම වැඩක් කරමු. ඔබට මගේ පිටුපසින් පේනවා ඇති මගේ පහනක් දැල් වෙන දේවල් කරනවා. බදාදා දිනේ මතක තබා ගන්න. කොළපාට වස්ත්‍රයෙන් ඔබ සැරසෙන්න. මේ තියෙන මම අදින්න කොළපාට වස්ත්‍රය. ඔබට පුළුවන් සුදු වෙනම කරකවන්න. ඔබට පුළුවන් නම් උදේ හෝ හවස ඔබේ ගෙදර හෝ ඔබේ පූජා ස්ථානට ගොස් මල් පහන් පත්තු කර, හඳුන් කුරු පත්තු කර, කොහොඹ තෙල් ටිකක් අරන් ගිහින් පහනක් පත්තු කරලා ඒකට දාන්න. චුට්ටි බින්දු ටිකක් දාන්න. දාලා ඔබ ප්‍රාර්ථනා කරන මගේ දරුවගේ යම් අපලයක් තියෙනවා නම්, මගේ දරුවගේ උප්පත්තියම බුදුරජාණන් දුරවල නම් වහාම කරුණාකර ඊශ්වරයෙන් ඉල්ලා සිටින්න මේ දරුවාගේ ඒ නිරෝගීකම ලබා දෙන්න කියලා. ඒ වගේම තමයි ඔබේ සමහේ නම් රෝග තත්ත්වයක් ඇති වෙනවා නම් වහාම ඔබ කළ යුතු දෙයක් තමයි මේ දේ කරන්න සෙනසුරාදා හෝ ඉරිදා දිනක. එහෙනම් ඔබ නිදා ගන්න ඇඳේ සෙනසුරාදා හවස කොහොඹ කොළ පත්‍ර සම්පූර්ණ වතුරන්න. අතුරට බෙඩ්ෂීට් එකක් දාන්න ඉවර වෙලා ඔබ ඒකේ නිදා ගන්න ඒ දවසේ ඉරිදා හවස වෙනකන් ඔබ ඒ ආසනය තුල ඉන්න පුළුවන් නම් හොඳයි. ඔබයි වැඩ කටයුතු කරන්න මතක ඇතුව. ඉන්පසුව ගලා යන ජලයකට අර කොළ ටික ඔක්කොම උදාහරණ. ඒක හැබැයි මේ කෙම කරන්න, මේක කෙමක්. මතක තබා ගන්න. මේ කෙම කරන්න ඕනේ සෙනසුරාදා උදෑසන. කොහොම කොළ ගෙනල්ලා පිරිසුදු කරලා ඔබ ඇඳමත් අතුරලා ඉවරලා ඉරිදා වෙනතෙක් ඔබට ඒ සයනේ ඉන්න පුළුවන්. ඉතින් පස්සේ ඔබට පුළුවන් ඒ කොළ ටික ඉරිදා හවස ගලා යන ජලයට කාටවත් නොකියා ගිහින් කරන්න. ඒක අනිවාර්යයෙන්ම කෙමක් විදිහට මතක තබා ගන්න. ඔබගේ ගොඩක් සමහේ රෝග තියෙනවා නම් ඒ වඩු වෙනවා. ඒ වගේම ඔබගේ ශරීරයේ පැහැපත් වෙන පටන් ගන්න. කොහොම කියන්නේ හොඳ ඖෂධයක්. විශේෂයෙන් විෂ බීජ නාශකයක් තමයි කොහොම පත්‍ර කියන්නේ. ඒ වගේම ඔබට පුළුවන් ඔබේ නිවසේ නැගෙනහිර දිශාවේ හෝ ඊශාන දිශාවේ හෝ අනිවාර්යයෙන්ම කොහොම පැලයක් සිටුවන්න. පැලයක් සිටුවලා ඒකෙන් ඔබ බලාපොරොත්තු වෙන්න මගේ තියෙන සියලුම අපල, බුදුගේ තියෙන සියලුම අපල දුර්වල වෙන්න කියලා. ඒවා ඔබ පහව යන්න කියලා. ඉතින් ඔබට එහෙම කරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි අධ්‍යාපනයේ හදාන දරුවන්ට ඔබට පුළුවන් නම් ඔවුන්ට පොත්පත් අරන් දෙන්න, ඔවුන්ගේ ටියුෂන් වලට මුදල් ලබා දෙන්න, ඒ වගේ දරුවන්ට සලකන්න පුළුවන් නම් ඔබගේ ওই බුදුගේ තියෙන අපල ගොඩක් වෙලාවට නැති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කොළ පාටින් යාචකයන්ට ඇඳුම් පැළඳුම් ඔබ අරන් දෙන්න. යම් කෙනෙක්ගේ උපන්දිනයක් තියෙනවා නම් ඒ දින කිහිපය ඇතුළත මේ මාසේ අගෝස්තු 30 වෙනකම් මේ ග්‍රහ ප්‍රවැත්ම තිබෙනවනේ. ඉතින් ඒ නිසා උපන්දිනයක් තියෙනවනේ කොළ පාට ඇඳුමක් ලබා දෙන්න. මොකද බුදු ග්‍රහය නියෝජනය කරන්නේ කොළ වර්ණය. ඉතින් මේ දේවල් ටික ඔබට කරන්න පුළුවන් නම් ඉතා ඉක්මනින් ඔබට පුළුවන් ඔබගේ බුදුගේ මේ කටකයට ගෝචර වූ ගමන ජූනි 30 වෙනතුරු ඔබගේ කටයුතු ටික සාමාන්‍ය පරිදි කරගෙන යන්න. ඉතින් අද අපි කතා කරේ මේ විශ්ව කේන්ද්‍ර බුදු ග්‍රහයාගේ මේ හුමාරු කටකයට. ඉතින් මතක තබා ගන්න අගෝස්තු 30 වෙනිතුරු බුදු ග්‍රහතුමා මේ කටක රාශිය තුල ගමන් කරනවා. විශේෂම ප්‍රවේශමෙන්, දරුවනේ ප්‍රවේශමෙන්. ඔයාලගේ කාලේ හරි කල්පනාවෙන් ඉන්න. එතකොට ඔයාගේ අපල ගොඩක් වෙලා අපිට මේ ශාන්ති කර්ම කිරීම තුලින් ගොඩක් වෙලා ඒවා පහව යනවා. ඒවා මතක තබා ගන්න. ඒවා අනිවාර්යයෙන්ම ඔබගේ එදිනදා ජීවිතේ කළ යුතු පිළිවෙත් අනිවාර්යෙන් කරන්න. හොඳයි. අදත් අපි සිම්පල් ඇස්ට්‍රොලොජි නාලිකාවෙන් කතා කරේ බුදු ග්‍රහතුමාගේ මේ ග්‍රහ චාරය ඔබට බලපාන්නේ කොහොමද කියලා. ඉතින් ඔබට මගේ WhatsApp අංකය යොමු කරන්න 073 611 611ට ඔබගේ දරුවාගේ කේන්ද්‍ර පිටපතක් හෝ මගේ WhatsApp එකට නමත් සමගම දිස්ත්‍රික්කයත් සමගම කරන්න.
කිසිම අයකිරීමක් මම කරන්නේ නැහැ. ඔබට පින් පිණිස මේ දේ බලලා දෙන්නම්. බුදුරජාතුමා උපත් කේන්ද්‍රයේ හොඳට ඉන්නවද කියන එක. ඒක තමයි ඔබ දැනගත යුත්තේ. කලබල වන්න එපා. ධනාත්මකව සිතන්න. සිම්පල් ඇස්ට්‍රොලොජි නාලිකාව නිතරම අසන්න, ශ්‍රවණය කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. මේක ඔයාලා දන්නේ නැති අයට විශේෂයෙන්ම ෂෙයා කරන්න මේ ප්‍රෝග්‍රෑම් එක. එතකොට ඒගොල්ලන්ට ගොඩක් පිනක් වෙයි. එහෙනම් අද දැද්දේ කියලා මම හිතනවා සිම්පල් ඇස්ට්‍රොලොජි නාලිකාව ඔබෙන් සමගන යන්න මේ හදන්නේ. ඔයාලට එහෙනම් සියලු දෙනාටම පරිස්සමෙන් ඉන්න, නිරෝගීමත් ඉන්න, සතුටින් ඉන්න ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්.